වැඩසටහනකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම අරගෙන ආවේ මගේ අවුරුදු කෑම මේසය හැඩ කරපු ඒ වගේම මගේ බබාලා ආසාවෙන් ආහාරයට ගත්ත කොහිල මෝජ් එකක් හදන විදිය අරගෙන. ඉතින් එහෙනම් අපි බලමු මේකට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. මුලින්ම මම හොඳින් සෝදලා පිරිසිදු කරගත්ත කොහිල සිහින් තීරු විදියට කපා ගන්නවා. කොහිල මේ විදියට තීරු විදියට කපාගෙන ලුණු සහ කහකුරු ටිකක් මිශ්‍ර කරලා පැත්තකින් මම තියා ගන්නවා. ඔයාලට කැමති හැඩයකට මේක කපා ගන්න පුළුවන්. මම අද මේ විදියට තීරු වලට තමයි කපා ගන්නෙ. ඊළඟට මම තෙල් එකක් මේ විදියට රත් වෙන්න තියලා ලුණු සහ කහ මිශ්‍ර කරගත්ත කොහිල තීරු තෙල් එකට දාලා රන්වන් පාට වෙන තෙක් බැද ගන්නවා. මෙන්න මේ විදියට රන්වන් පාටක් එද්දී මම කොහිල ටික ලිපෙන් ඉවත් කරගන්නවා. ඊළඟට මම කොහිල බෙදගත්ත තෙල් එකටම රතු ලුණු ටිකක් මේ විදියට එකතු කරලා විනාඩියක් වගේ තියලා ඉක්මනින් තෙල් එකෙන් ඉවත් කරගන්නවා. ඊළඟට මම රතු ලුණු ටික ඉවත් කරගෙන මේ විදියට අමු මිරිස් කරල් ටිකකුත් තෙල් එකට දාලා ඒ විදියටම පොඩි වෙලාවක් තියලා ඉක්මනින්ම ඉවත් කරගන්නවා. ඔයාලට කැමති නම් මේකට මාළු මිරිස් ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම මෙතන අරගෙන තියෙනවා සුදු ලුණු එනසාල් දෙකක්, ඒ වගේම ඉඟුරු කැබැල්ලක් සහ කුරුඳු පොතු කැබලි කීපයක් අරගෙන තියෙනවා. ඒ වගේම අඹ කුඩු තේ හැන්දක්, ඒ වගේම මිරිස් කුඩු තේ හැඳි භාගයක් සහ ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට කැමති විදියට මිරිස් ගම්මිරිස් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම මේකට විනාගිරි මේස හැන්දක් වගේ එකතු කරලා මේක ටික වෙලාවක් පෙඟෙන්න තියා ගන්නවා. කිතුල් විනාගිරි තමයි මම මේ විදියට එකතු කරගත්තේ. ඊළඟට මම සුදු ලුණු, ඉඟුරු සහ කුරුඳු පොතු කෑල්ල වගේම එනසාල්ලට කීපයක් මේ විදියට හොඳින් කොටාගෙන අපි කලින් පෙඟෙන්න තියපු තුන පහ ටිකත් මේකට මේකතු කරලා හොඳින් කොටා ගන්නවා. ඔයාලට අවශ්‍ය නම් බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ගලේ අඹරලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මේ විදියට කොටාගත්ත තුන පහ මිශ්‍රණය ඊළඟට මම මැටි භාජනයක් ලිපේ තියලා ඒකට විනාගිරි මිස හැඳි එකහමාරක් වගේ මේ විදියට එකතු කරගන්නවා. ඊට පස්සේ මම කලින් සකස් කරගත්ත ඉඟුරු සුදු ලුණු සහ ධන පහ මිශ්‍රණය විනාගිරි එකට දාලා හොඳින් කලවම් කරගන්නවා. විනාගිරි එක්ක මේ තුන පහ ටික හොඳින් නටව ගන්න ඕනේ. ඊළඟට මම මේකට ලුණු කුඩු තේ හැඳි භාගයකටත් වඩා අඩු ප්‍රමාණයක් එකතු කරගන්නවා. මොකද මම කලින් කොහිල වලට ලුණු එකතු කරගත්ත හින්දා ඔයාලා ලුණු දාද්දි මෙතනදී සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට මම මේ මිශ්‍රණයට සීනි මේස හැන්දක් එකතු කරගන්නවා. ඊළඟට මේ විදියට හොඳින් තුන පහ එක රත් එද්දී කලින් බෙදගත්ත කොහිල ටික එකතු කරගන්නවා. ඊළඟට අපි කලින් තෙල් එකට දාලා ගත්ත ලුණු සහ රතු ලුණු ටික එකතු කරගන්නවා. ඊළඟට මේක හොඳින් මිශ්‍ර කරලා ලිප ඕෆ් කරගන්නවා.
මේක හොඳින් නිවුණට පස්සේ තමයි ඔයගොල්ලෝ ඇසුරුම් කරන්න ඕන. ඉතින් මේ තියෙන්නේ මම මේ විදියට හදාගත්ත කොහිලු මෝජු එක. ඉතින් මේක ගොඩක් රසයි. මගේ බබාලා කැමති විදියට තමයි මම මේක හදාගත්තේ. ඉතින් ඔයගොල්ලොත් මේක try කරලා බලන්න. අඩු වියදමකින් ගමේ තියෙන දේවල් වලින් මේ වගේ රස මෝජු එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම Baby Meal YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.